කොහොමද ඔයාලට අදත් අලුත් රීඩින් එකක් අරගෙන ආවා. අද රීඩින් එකෙන් අපි බලන්න හදන්නේ ඔයාගේ හිතේ ඉන්න කෙනාගේ කරන්ට් එනර්ජි එක. එතකොට එයා මොනවද ඔයා ගැන හිතන්නේ? ඒ වගේම ඔයාලා දෙන්නගේ අතර තියෙන කනෙක්ෂන් එකට අනාගතයේදී මොන වගේ දෙයක් වෙයිද කියන දේ තමයි අද රීඩින් එකෙන් අපි බලන්න හදන්නේ. පයිල්ස් 3ක් තියෙනවා. ඉතින් මේ පයිල්ස් 3න් ඔයා කැමති පයිල් එකක් තෝරගන්න. පයිල්ස් තෝරගනිද්දී හිතේ ඉන්න කෙනා ගැන හිතාගෙන පයිල්ස් තෝරගන්න. එහෙනම් අපි යමු රීඩින් එකට. පයිල් නම්බර් 1. පයිල් නම්බර් 1 ඔයාගේ රීඩින් එකට ආපු කාඩ්ස් මං කියලා ඉන්නම්. 3 of Pentacles, 6 of Swords, Page of Cups, 5 of Pentacles, 4 of Swords, 7 of Pentacles, Justice, the Moon, 7 of Wands, 3 of Swords. මේ කාඩ්ස් ටික තමයි ඔයාගේ රීඩින් එකට ආවේ. පයිල් නම්බර් 1. මම දකිනවා මේ පයිල් එක සිලෙක්ට් කරපු ගොඩක් කට්ටියගේ ඔයාගේ ওই හිතේ ඉන්න පර්සන් එයා එක්ක මොන හරි ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන් මේ දවස්වල. මම දකිනවා එයාගේ කරන්ට් සිටුේෂන් එක ගත්තාම එයා මොන හරි එයාගේ ජීවිතේ මොන හරි සක්සස් එකක් වෙනුවෙන් ජීවිතේ එයාගේ ඩ්‍රීම් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් වෙනුවෙන් එයා ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා වෙන්න පුළුවන්. ඒක පිළිබඳව ප්ලෑන් එකක් එයා ක්‍රියාත්මක කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ප්ලෑන් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ එයාගේ අනාගත ජීවිතය ගැන මොනවා හරි ගොඩක් දුරට ෆයිනෑන්ෂියල් පැත්තෙන් වෙන්න පුළුවන්. එයා මොනවා හරි දේවල් ක්‍රියාත්මක කරන ගමන් ඉන්නේ කියලා පෙන්නනවා. ඒ වගේම තමයි එයාගේ ජීවිතේ දැන් කරන්ට් එනර්ජි එක ගත්තොත් එයාගේ ජීවිතේ තිබ්බ මොන හරි සිටුේෂන් එකකින් මූව් ඔන් වෙන්න හදන්නේ. එහෙමත් නැත්නම් වෙන ගමන් ඉන්නේ. මොන හරි තිබ්බ ස්ට්‍රෙස් එකකින් එහෙමත් නැත්නම් කනෙක්ෂන් එකකින් වෙන්නත් පුළුවන්. මොන හරි දුකකින් වෙන්නත් පුළුවන්. මෙයාගේ ජීවිතේ තිබ්බේ කරදරකාරී එහෙමත් නැත්නම් හිතට වද දෙන මොකක් හරි දෙයකින් මෙයා හිත හදාගෙන මූව් ඔන් වෙන්න හදන්නේ. එහෙමත් නැත්නම් මූව් ඔන් වෙන ගමන්. එහෙමත් නැත්නම් මෙයා මූව් ඔන් වෙලා ඔල්රෙඩි. හරිද? එතකොට අපි බලුවොත් එයාගේ මොන හරි හිතේ දෙයක් තියෙනවා. ෆීලිංග්ස් ඉමෝෂනල් දේවල් තියෙනවා. ක්ලියර්ලි කියන්න බෑ මොනවද කියලා. මොකද මේවා ජෙනරල් රීඩින්ග්ස් නේ. එතකොට මම දකිනවා මෙයා හැබැයි ඒ දේවල් කාටවත් එහෙම කියන්න ඒ දේවල් පිටට පෙන්නන්න ලෑස්ති නැහැ. මෙයාගේ හිතේ මොන හරි කාගෙන හරි ෆීලිංග්ස් වෙන්න පුළුවන්. අපි යන්නේ හිතේ හැඟීම් කියන දේවල් තියෙනවා. හැබැයි මේ කෙනා ඒ දේවල් පෙන්නන්නේ නැතුව ඉන්න බලනවා. එතකොට අපි බලුවොත් මෙයා මොනවද ඔයා ගැන හිතන්නේ කියලා. මෙතන තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ පයිල් නම්බර් 1. මෙහෙමයි මම ඔයාලට රීඩින් එක මුලදී කියන්න වෙනවා. ඔයා කැමති නම් විතරක් මේ රීඩින් එක බලන්න. මේක හැමෝටම ඇකියුරේට් නොවෙන්නත් පුළුවන්. ඇකියුරේට් වෙන පොඩි පිරිසක් හරි ඉන්නත් පුළුවන්. ඉතින් මම දකිනවා පයිල් නම්බර් 1 තෝරගත්ත සමහර අයගේ හිතේ ඉන්න කෙනා ඔයාලව ඉග්නෝර් කරනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා එයාව ඉග්නෝර් කරනවා වෙන්න පුළුවන්. මේ දේවල් මෙයා ඔයා ගැන හිතනවා. ඔයාලා දෙන්න මොකක් හරි ඩිස්ටන්ස් එකක ඉන්නවා වෙන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයක් නිසා වෙනදට වඩා දුරින් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා දෙන්නගේ කනෙක්ෂන් එකේ මේ වෙද්දී නිහඬතාවයක් තියනවා වෙන්න පුළුවන්. වෙනද තරම් කතා බහ කරන්නේ නැහැ. වෙනද තරම් මීට් වෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න තියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයා නිහඬව ඉන්නවා වෙන්න පුළුවන්. ඔයා නිහඬව ඉන්නවා වෙන්න පුළුවන්. මොකක් හරි කනෙක්ෂන් එකේ නිහඬතාවයක් තියෙනවා. නිහඬතාවයක් කියන්නේ සම්පූර්ණයෙන්ම නොවෙන්නත් පුළුවන්. හැබැයි වෙනද තරම් අර හොඳට කතා බහ කරලා මීට් වෙලා එහෙම වෙන්නේ නැතුව වෙන්න පුළුවන්. ඕනම සිටුේෂන් එකක් යාළුවෙක් වුණත්, ලවර් වුණත්, කවුරු වුණත්. ඒ වගේම තමයි මේ රීඩින්ග්ස් ඔයාලට රෙසොනේට් වෙන විදිහට ගන්න. මේවා ජෙනරල් රීඩින්ග්ස්. ඔයාගේ සිටුේෂන් එකට අදාළ වෙන විදිහට මේ දේවල් අරගන්න. එතකොට මම දකිනවා තව මේ කෙනා හිතනවා
මේ කෙනා හිතනවා මේ කනෙක්ෂන් එක වෙනුවෙන් එයා ඉන්වස්ට් කරා මදිද? ඒ කියන්නේ මේ කනෙක්ෂන් එක වෙනුවෙන් එයා කැපවීමක් කරා මදිද? එහෙමත් නැත්නම් තවදුරටත් කැපවීමක් කරන්න ඕනිද වගේ දෙයක් තමයි මේ කෙනා හිතන්නේ. ඒ වගේම තමයි මේ කෙනා මේ කනෙක්ෂන් එක දිහා ඉමෝෂනලි විතරක් බලන කෙනෙක් නෙමෙයි. මෙයා නිතරම කියන්නේ හරි දේ මොකක්ද? එන්නේ ඒ වගේ දෙයක්. ඒ කියන්නේ මෙතන වෙන්න ඕනි හරි දේ මොකක්ද? සාධාරණේ මොකක්ද කියන දේ හිතනවා වෙන්න පුළුවන් මේ කනෙක්ෂන් එක පිළිබඳව. එහෙමත් නැත්නම් මේ කෙනා නීතියට සම්බන්ධ කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා නීතියට සම්බන්ධ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ දේවල් වෙන්න පුළුවන්. කොහොම වුණත් මම දකිනවා මේ කෙනා කනෙක්ෂන් එක දිහා ඒ කියන්නේ ඉමෝෂනලි විතරක් බලන්නේ නැහැ. මෙතන වෙන්න ඕනි හරි දේ මොකක්ද කියන දේ මේ කෙනා හිතනවා. ඔයාගේ ගැන, ඔයාගේ කනෙක්ෂන් එක ගැන. ඔයාලා දෙන්න අතර තියෙන කනෙක්ෂන් එක ගැන. ඒ වගේම තමයි මේ කනෙක්ෂන් එකේ අනාගතය මොන වගේද කියලා ගත්තොත් මෙතනදී පොඩි හවුලක් තියෙනවා. ඔයා හිතන් ඉන්නවා නම් මේ කෙනා එක්ක අනාගතයක් ගත කරන්න ඔයාට පුංචි අභියෝග බාධක ටිකක් තියෙනවා. මේ දේවල් ෂෙයා කරන්න ඕනේ. හරිද? එහෙම නැත්නම් ඔයා බලාපොරොත්තුවක් නැතුව නිකන් මේ රීඩින් එක බලනවා නම් ඒ කෙනා ගැන ඒ කෙනාව ලෙට් ගෝ කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ දේවල් මම දැන් මේ කියන්න ඉන්න දේවල් ජය ගන්න වෙනවා. හරි අපි බලමු ඒ මොනවද කියලා. ඔයාලගේ කනෙක්ෂන් එක ඇතුලේ මොනවා හරි දෙන්නට දෙන්න හංගගත්ත දේවල් තියෙනවා නම් ඒ කියන්නේ අර නොකියපු දේවල් තියෙනවා නම් අන්න ඒ වගේ දේවල් නිසා කනෙක්ෂන් එක ඇතුලේ ප්‍රශ්න වෙන්න පුළුවන් අනාගතයේදී. ඕල්රෙඩි එහෙම ප්‍රශ්න වෙලා තියෙනවා වෙන්න පුළුවන්. මොකද මේ එනර්ජි එකෙන් මට දැනෙන්නේ ඒ වගේ දෙයක්. එතකොට පැහැදිලි බවක් අඩුයි කනෙක්ෂන් එකේ. කනෙක්ෂන් එක යන ඩිරෙක්ෂන් එක ඔයාලට හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. මේ කනෙක්ෂන් එක වෙනුවෙන් ඔයා වේට් කරන්න ඕනිද කියලා ඔයා හිතනවා වෙන්න පුළුවන්. මේ කනෙක්ෂන් එක වෙනුවෙන් බලාගෙන ඉන්න ඕනිද කියලා ඔයාගේ ඔය හිතේ ඉන්න පර්සන් හිතනවා වෙන්න පුළුවන්. මේ කනෙක්ෂන් එක ඇතුලේ මම දකිනවා දෙන්නම අර ඕපන් අප් වෙනවා මදි. ඔයාලා දෙන්නම ගොඩක් දුරට දෙන්නම කනෙක්ෂන් එක වෙනුවෙන් දාන එෆර්ට් එකක් ඕනේ නැහැ. එෆර්ට් එක නෙමෙයි මම කියන්නේ අර දේවල් ඔයාලගේ කනෙක්ෂන් එක ඇතුලේ ක්ලැරිටි එක ලබා ගත යුතු දේවල් ඔයාලා කරන්නේ නැහැ. එකිනෙකාට ඕපන් අප් වෙන්නේ නැහැ. අනාගතයේදී මේ කනෙක්ෂන් එකේ ඔයාලා දෙන්නම ඔයාලා දෙන්නගේ ආත්ම ගෞරවය රැක ගන්න. ඒ කියන්නේ අර සෙකන්ඩ් වෙන්න කැමති නැති ගතියක් නිසා මේ කනෙක්ෂන් එකේ ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හાર્ට් බ්‍රේක් එකක් වෙන්න පුළුවන්. මෙතන බ්‍රේක් අප් එකක් ඔයාලා බලන්නේ ලව් රිලේෂන්ෂිප් ගැන වුණත් යාළුකමක් ගැන වුණත් මොනා ගැන වුණත් ඔයාලා දෙන්නගේ සම්බන්ධය එන්ඩ් එකකට යනවා කියන එකමත් නෙමෙයි. සම්බන්ධය තිබ්බත් හිත රිදීම් ගොඩක් වැඩි වෙන්න පුළුවන් අනාගතයේදී. මම දකිනවා ඕල්රෙඩි එහෙම තමයි. ඔයා හිත රිදීමකින් ඉන්නවා එක්කෝ එයා හිත රිදීමකින් ඉන්නවා. අනාගතයේත් මේ කනෙක්ෂන් එකේ හිත රිදීම් වැඩිපුර වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් මේ කනෙක්ෂන් එක අනාගතය දක්වා ගෙනියන්න ඉන්නවා නම් මට කියන්න තියෙන්නේ ක්ලැරිටි එක ලබා ගන්න. කනෙක්ෂන් එක ඇතුලේ පැහැදිලිභාවය ලබා ගන්න. දෙන්නම ලොකුකම් කර හිටියොත් ඉතින් කනෙක්ෂන් එක ඉස්සරහට ගෙනියන්න වෙන්නේ නැහනේ. ඒක නිසා මම දකිනවා දෙන්නකින් එක්කෙනෙක් හරි ඕපන් අප් විය යුතුයි. එතකොට අනිත් කෙනාට හිතනවා කම්ෆර්ටබල් ගතියක්. මම දකිනවා දෙන්නම තමන්ගේ පොසිෂන් ප්‍රොටෙක්ට් කරගන්න බලන අන්න එහෙම දෙයක්. ඉතින් ෆයිල් නම්බර් 1 මේක තමයි වගේ රීඩින් එක. එහෙනම් ගෙහින් යන්න. කොහොමද ෆයිල් නම්බර් 2?
ඔයාගේ රීඩින් එකට ආපු කාඩ්ස් ටික මං කියලා ඉන්නම්. The Emperor, Seven of Swords, Six of Cups, The Tower, Ten of Swords, Page of Wands, Ace of Pentacles, Three of Swords, Queen of Cups, Six of Wands, Three of Wands, The Magician කියන කාඩ්ස් ටික තමයි ඔයාගේ රීඩින් එකට ආවේ. ඉතින් අද රීඩින් එකෙන් අපි බලන්න හදන්නේ ඔයාගේ හිතේ ඉන්න කෙනා ගේ කරන්ට් එනර්ජි එක, ඒ කෙනා මොනවද ඔයා ගැන හිතන්නේ, එතකොට ඔයාලා දෙන්න අතර තියෙන කනෙක්ෂන් එකේ අනාගතය මොන වගේ වෙයිද කියන එක තමයි අද රීඩින් එකෙන් අපි බලන්න හදන්නේ. මේ කෙනාගේ කරන්ට් එනර්ජි එක බලුවොතින් මන් දකිනවා එයාගේ හිතේ ගොඩාක් ෆීලිංගස් තියෙනවා. හරිද? ගොඩක් දුරට මෙයා පාස්ට් මෙමරීස් ගැන හිතන කෙනෙක් එහෙම වෙන්න පුළුවන්. මෙයාගේ පාස්ට් මෙමරි එකක් මෙයාගේ හිතේ තියෙනවා තාම. පාස්ට් සිටුේෂන් එකක් ගැන හිත ඉන්නවා තාම. මොනවා හරි එයාගේ හිත ඇතුලේ තියෙන රියල් ෆීලිංගස් එළියට පෙන්නන්නේ නැති කෙනෙක්. හිතන දේ කියන්නේ එයා හරිම calm strong විදිහට එළියට පෙන්නුවට එයාගේ හිත ඇතුලේ ගොඩාක් හැංගුණ ෆීලිංගස් තියෙනවා. එයාගේ ෆීලිංගස් එයා හරිම ස්ට්‍රෝංලි එළියට දෙන්න නැතුව ඉන්න බලනවා. ගොඩක් දුරට මේ කෙනා පාස්ට් එකේ මොනවා හරි සිටුේෂන් එකක් ගැන හිත දැන් එයාගේ කරන්ට් එනර්ජි එක තියෙන්නේ පාස්ට් සිටුේෂන් එකක් එක්ක කම්බයින් වෙලා වගේ දෙයක් තමයි පෙන්වන්නේ. ඉතින් මේ කෙනා මොකක්ද ඔයා ගැන හිතන්නේ කියලා බැලුවොතින් ෆයිල් නම්බර් 2. අනිවාර්යෙන් ඔයාලගේ ෆයිල් නම්බර් 2 බලන අයගේ කනෙක්ෂන් එකේ පොඩි අවුලක් තියෙනවා. පොඩි අවුලක් නෙමෙයි ලොකු අවුලක්. මොකද කෙනෙක් ඉන්නවා මෙයාගේ හිත හොඳටම රිදිලා තියෙන්නේ. හරිද? මෙයා ගොඩාක් ලොකු වේදනාවක් ඉන්නේ. එක්ක ඔයා මෙයාට ලොකු වේදනාවක් දීලා හැමක් නැත්නම් මෙයා ඔයාට ලොකු වේදනාවක් දීලා. ඔයා ගැන හිතද්දී ඔයා ගැන හිතන්නේ මොනවද කියලා බලද්දී ආවෙම ලොකු අර හිත රිදීමකින් ඉන්න එහෙම එනර්ජි එකක්. ඔයාලා දෙන්නගේ අතර තිබ්බ කනෙක්ෂන් එක ඇතුලේ මොනවා හරි දෙයක් වෙනස් වෙලා තියෙනවා නරක පැත්තට. වෙනසක් වෙලා තියෙනවා නරක පැත්තට. කෙනෙක්ගේ හිත රිදිලා එහෙම නැත්නම් දෙන්නගෙම වෙන්න පුළුවන්. හිත ගොඩාක් රිදිලා තියෙන්නේ. හරි සෑහෙන වේදනාවක ඉන්නේ. දෙන්නගෙන් කෙනෙක් හෝ දෙන්නම. ඉතින් ඔයා ගැන හිතද්දී මේ කෙනා ඔයත් එක්ක තියෙන කනෙක්ෂන් එක ගැන මෙයාට නිව් බිගිනින් එකකට යන්න ආසාවක් තියෙනවා. හරිද? මෙයා නිව් බිගිනින් එකක් වෙනුවෙන් මෙයාගේ හිතේ ෆ්‍රෙෂ් ෆීලිංගස් තියෙනවා. අර අපි කියන්නේ මෙහෙම නිව් ස්ටාර්ට් එකක් තිබ්බොත් හොඳයි කියන ෆීලිං එක තියෙනවා. හැබැයි අර හිත රිදීමේ වේදනාව අර හිතේ වේදනාව හිතේ තාම තියෙනවා. මේ ඔයාගේ සිටුේෂන් එක වෙන්න පුළුවන්, යාගේ සිටුේෂන් එක වෙන්න පුළුවන්. කොහොම වුණත් මන් දකිනවා ලොකු වේදනාවක්, ලොකු හිත රිදීමක් මෙතන තියෙනවා කාට හරි. සෑහෙන ලොකු හිත රිදීමක්. කනෙක්ෂන් එකේ මොකක් හරි වෙච්ච එකපාරටම ඔයාලට හිතා ගන්න බැරුව ඇති මේ උනේ මොකක්ද කියන දේ. අන්න එහෙම සිටුේෂන් එකකින් පස්සේ තමයි ඔයාලට මේ වගේ දෙයකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. සෑහෙන ලොකු හිත රිදීමක්. ෆයිල් නම්බර් 2 ඔයාලා දෙන්නගේ කනෙක්ෂන් එක ඔයාලා දැන් දුකින් ඉන්නේ. හරිද? ගොඩාක් මේ ෆයිල් නම්බර් 2 ඔයාට මේ රීඩින් එක ඇකියුරේට් වෙන්නේ නැත්නම් මේබි මේක ඔයගේ ෆයිල් එක නොවෙන්න පුළුවන්. වෙන ෆයිල් එකක් සිලෙක්ට් කරගන්න. මම දකිනවා ලොකු වේදනාවක් ඉන්නවා. හැබැයි ෆයිල් 2 ඔයාලා දෙන්නගෙන් කෙනෙක් හරි දෙන්නම හරි වේදනාවක් ඉන්නවා. හැබැයි ඔයාලා දෙන්නගේ කනෙක්ෂන් එකේ අනාගතය ගත්තොතින්
අපි ඔයාලගේ කනෙක්ෂන් එක අනාගතය ගැනත් බලනවානේ. කනෙක්ෂන් එක අනාගතේ නම් ගොඩක් හොඳයි. හරිද? දැන් මෙහෙම හිත රිදීම් තිබ්බට ප්‍රශ්න තිබ්බට අනාගතයේ ගොඩාක් හොඳයි ඔයාලගේ කනෙක්ෂන් එකට. අනාගතයේදී ඔයාලා දෙන්නගේ කනෙක්ෂන් එකේ එකිනෙකා අතර හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. එකිනෙකාව හොඳට තේරුම් ගන්නවා. ඔයාලගේ කනෙක්ෂන් එක ගොඩාක් ඒ කියන්නේ දෙන්නට දෙන්න අතර එකිනෙකා අතර ගැඹුරු හැඟීම් තියෙනවා. ගැඹුරු බැඳීමක් තියෙනවා. හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. ඒ වගේම තමයි කනෙක්ෂන් එක ගොඩක් හොඳ ඩිරෙක්ෂන් එකකට යනවා. ලස්සන අනාගතයකට ඔයාලගේ කනෙක්ෂන් එක යනවා. ඔයාලා දෙන්නගේ කනෙක්ෂන් එකේ වර්තමානයේදී මොනවා හරි කමියුනිකේෂන් ප්‍රශ්න තියෙනවා නම් කෙනෙක් කොන්ෆිඩන්ස් ඇතුව අනාගතයේදී මේ කනෙක්ෂන් එක හොඳ තැනකට ගෙනියනවා. කනෙක්ෂන් එකේ හොඳ දියුණුවක් වෙනවා කියන දේ තමයි අනාගත සිටුේෂන් එක කොහොමද කියලා බලුවොත් එන්නේ. ඒ වගේම තමයි පොසිටිව් ඒ කියන්නේ පොසිටිව් පොසිබිලිටීස් බලන ඔයාලගේ කනෙක්ෂන් එක අනාගතයේදී ඒ වගේ පොසිබිලිටීස් එක්ක ගමනක් යනවා. වෙයිටින්ව ඉන්නවා. කනෙක්ෂන් එකේ දියුණුව කනෙක්ෂන් එකේ මොකක් හරි පියවරක් ගන්න අනාගතයේදී වෙයිටින්ව ඉඳීවි ඔයාලා. ඒ දේ හරියනවා. ඒ වෙයිටින්ව ඉඳලා ඔයාලගේ කනෙක්ෂන් එක වෙනුවෙන් ගන්න තීරණය හරියටම හරියනවා. පයිල් නම්බර් 2 බලන අයට ගොඩක් සමහර අයට හැමෝටම නොවෙන්න පුළුවන්. සමහර අයට මොන හරි කමියුනිකේෂන් ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් මේ කනෙක්ෂන් එක කමිට්මන්ට් කනෙක්ෂන් එක දක්වා යනවා අනාගතයේදී. හොඳ පොසිටිව් එනර්ජි එකක් එක්ක හොඳ අනාගතයක් තියෙනවා ඔයාලගේ කනෙක්ෂන් එකට. දෙන්නට දෙන්න තීරුම් ගන්න හොඳ කමිට්මන්ට් කනෙක්ෂන් එකක් දක්වා කනෙක්ෂන් එක ඔයාලට දියුණු කරගන්න පුළුවන් වෙනවා. මම දකිනවා ඉතින් මේ හිතේ තියෙන දුක හීල් කරගත්තොත් ඔයාලට ඉක්මනටම මේ ලස්සන අනාගතයට යන්න පුළුවන්. ඉතින් පයිල් නම්බර් 2 මේක තමයි ඔයාලගේ රීඩින් එක. රීඩින් එක රෙසිනේට් වුණාද නැද්ද කියලා අනිවාර්යයෙන්ම පළවෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. කොහොමද පයිල් නම්බර් 3 අද රීඩින් එකෙන් අපි බලන්න හදන්නේ ඔයාගේ හිතේ ඉන්න කෙනාගේ කරන්ට් එනර්ජි එක. ඒ කෙනා මොනවද ඔයා ගැන හිතන්නේ? එතකොට ඔයාලා දෙන්නගේ කනෙක්ෂන් එකේ අනාගතය මොන වගේ වෙයිද කියන එක තමයි අද රීඩින් එකෙන් අපි බලන්න හදන්නේ. මම ඔයාගේ රීඩින් එකට අපු කාඩ්ස් ටික කියලා ඉන්නම්. The Sun, Wheel of Fortune, 7 of Cups, Ace of Wands, 3 of Pentacles, Knight of Wands, Ace of Cups, The Fool, King of Pentacles, 5 of Pentacles, 10 of Cups. මේ කාඩ්ස් ටික තමයි ඔයාගේ රීඩින් එකට ආවේ. මේ කෙනාගේ කරන්ට් එනර්ජි එක ගත්තාම මේ කෙනාගේ ජීවිතේ මම දන්නේ හොඳම කාලේ තමයි මේ. හරිද? මේ කෙනාට ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා. මෙයාගේ ජීවිතේ දැන් හොඳ පැත්තට හැරෙන ගමන් තියෙන්නේ. ටර්නින් පොයින්ට් එකක් තියෙනවා මේ කෙනාගේ ජීවිතේ කරන්ට් එනර්ජි එක බැලුවහම. මේ කෙනා ගොඩක් පොසිටිව්ලි ඉන්නේ. මෙයාගේ ලයිෆ් එක ගොඩක් පොසිටිව් දැන්. මෙයා හරි සතුටින් ඉන්නේ. හරිම ජොයිෆුල්. එයාගේ ජීවිතේ හරිම සතුටින් ගලාගෙන යනවා. හරිද? එයාගේ කරන්ට් එනර්ජි එක හරිම හැපිනස් එනර්ජි එකක් තමයි එයාට තියෙන්නේ. හැපිනස් එකක් තමයි එයාගේ ජීවිතේ තියෙන්නේ දැන්. එතකොට මේ කෙනා ඔයා ගැන මොකද හිතන්නේ කියලා බැලුවොත් මේ කෙනාට ඔයා ගැන ෆ්‍රෙෂ් ස්පාර්ක් එකක් වගේ නිකන් හරිම ස්වීට් ෆීලිං එකක් එහෙම දෙයක් තියෙනවා. හරිම ඉමෝෂනල් දේවල් ඔයා ගැන හිතනවා. ඔයා ගැන ලස්සන ෆීලිංස් ෆ්‍රෙෂ් ෆීලිංස් මේ කෙනාට තියෙනවා. ඒ වගේම තමයි මේ කෙනා හිතනවා ඔයාලා දෙන්නගේ කනෙක්ෂන් එක ඔයා වෙනුවෙන් මොනවා හරි දෙයක් මෙයා කරන්න ඕනේ. කියන්නේ කනෙක්ෂන් එක ඩෙවලොප් එක වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න ඕනේ කියන දේ මේ කෙනා හිතනවා. ඔයා ගැන ෆීලිංස්
තියෙනවා වුණාට ඒ දේවල් හරියටම ස්ටේබල් කියලා කියන්න බෑ. මේ කියන on off සමහරුන්ට ගොඩක් අයට නෙමෙයි රෙසිනේට් පණිවිඩ විතරක් ගන්න. මේ කියන පණිවිඩ ඔයාට එකක්වත් රෙසිනේට් වෙන්නේ නැත්නම් මේබි මේක ඔයාගේ ෆයිල් එක නෙමෙයි. ඕකේ ඒක නිසා ගිහින් වෙන ෆයිල් එකක් සිලෙක්ට් කරගන්න. සමහරුන්ට කනෙක්ෂන් එකේ on off තත්වයක් තිබ්බනම් මේ දේ වෙන්න පුළුවන් මේ කියන්නේ. හරිද? හරියටම ඔයා ගැන තියෙන ෆීලිංග්ස් මේ දේවල් ස්ටේබල් කියන එක කියන්නත් බෑ. අර on off ගතියක් තියෙනවා, හිත වෙනස් වෙන්න පුළුවන් ගතියක් තියෙනවා, හැම දෙයක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා දෙන්නගේ කනෙක්ෂන් එකේ ෆියුචර් එක ගත්තොත් ෆියුචර් එනර්ජි එක නම් ගොඩක් හොඳයි. නිව් බිගිනින් එකක් අනිවාර්යයෙන්ම ඔයාලගේ ෆියුචර් එක කනෙක්ෂන් එකේ ෆියුචර් එකේදී නිව් බිගිනින් එකක් ඔන්න බලාපොරොත්තු වෙන්න පුළුවන් ෆයිල් නම්බර් 3. හරිද? කනෙක්ෂන් එක ස්ටේබල් තැනකට එවි හිමීට. ඒ වගේම තමයි ෆයිල් නම්බර් 3 කනෙක්ෂන් එකේ නිව් ස්ටාර්ට් එකක් ඇති වෙනවා. කනෙක්ෂන් එක ස්ටේබල් වෙනවා. හැබැයි පොඩි අවුලක් එයි මැද්දදී. කෙනෙක් පොඩි ඩිස්ටන්ස් එකකට යයි කනෙක්ෂන් එකේ. එහෙමත් නැත්නම් ඔයාලට මොකක් හරි සිටුේෂන් එකක් එයි මේ කනෙක්ෂන් එකෙන් ඩිස්ටන්ස් එකකට යන්න ඔයාලා දෙන්නගෙන් කෙනෙක්ට. ඒ කියන්නේ අර permanently නෙමෙයි temporary හරිම පොඩි කාලයකට වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා හරි සිටුේෂන් එකක් educational level වෙන්න පුළුවන්. life එකේ හැමදාම එකම සිටුේෂන් එක තියෙන්නේ නැහැ නේ. එතකොට අපි එක දෙයක්ම විතරක් කරන්නේ නැහැනේ. අපි love life එක විතරක් කන්ටිනියු කරගෙන යන්නෙත් නැහැ. අපේ මොනවාද ෆයිනෑන්ෂියල් ලෙවල් විතරක් කන්ටිනියු කරගෙන ඔය හැමදේම එකටනේ අපි කරගෙන යන්නේ. එතකොට ඉතින් එක සිටුේෂන්ස් වලදී එක ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට අපිට කනෙක්ෂන් පොඩ්ඩක් ඩිස්ටන්ස් එකකට යනවනේ. එන්නේ ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. හරිද? මේක එහෙම දීර්ඝකාලීන දෙයක් නෙමෙයි. මේක බොහොම කෙටි කාලයකට මොනවා හරි දෙයක් නිසා ඔයාලට කරන්න වෙන දෙයක්. හරිද? එහෙම නෙගටිව් දෙයක්වත් එහෙම නෙගටිව් දෙයක් තමයි ඉතින් ඩිස්ටන්ස් එකකට යන එක. ඒ වුණාට මේක අර ගොඩාක් හර්ට් වෙන එහෙම දෙයක් විදිහට මම දකින්නේ නැහැ. ඔයාලා දෙන්නගෙම සක්සස් එක වෙනුවෙන් සමහර විට ගන්න වෙන තීරණයක් වෙන්න පුළුවන්. කොහොම වුණත් අවසානයේදී කනෙක්ෂන් එක ඔයාලගේ ඩ්‍රීම් කනෙක්ෂන් එකට ඔයාලට යන්න පුළුවන්. හරිද? මේ සිටුේෂන් එක මොකක් වුණත් ඔයාලා ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් නම් අනිවාර්යෙන් ඔයාලට ෆැමිලි ලයිෆ් එකක් ගත කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා දෙන්නගේ කනෙක්ෂන් එකේ ඔයාලා දෙන්නට හරිම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ගොඩක් ලස්සන සතුටු ජීවිතයක් ඔයාලට අනිවාර්යයෙන්ම මේ කනෙක්ෂන් එකේ අනාගතයේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ෆයිල් නම්බර් 3 මේක තමයි ඔයාගේ රීඩින් එක. අනිවාර්යයෙන්ම රීඩින් එක ඇකියුරේට් වුණාද කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් යන්න.